අපි හැමෝම දන්න දෙයක් තමයි ව්‍යාපාර ගොඩක් උත්සාහ කරනවා මේ බදු කියන දේ අඩු කරගන්න. හැබැයි බදු අඩු කරගන්න පුළුවන් මාර්ග ගොඩක් තිබ්බට ඒ හැම මාර්ගයක්ම ස්මාර්ට් වෙන්නේ නැහැ. සමහර බදු අඩු කරගන්න මාර්ග නීති විරෝධී වෙන්න පුළුවන්. අපි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද ස්මාර්ට් විදිහට ඔය රජයට ගෙවන්න තියෙන බද්ද අඩු කරගන්නේ කියලා. එතකොට සමහර මිත්‍යා මතයක් තියෙනවා ගිණුම් වලට ඇඩ්ජස්ට්මන්ට් එකක් දාලා accounts අපි ව්‍යාජ විදිහට accounts වල තියෙන දත්ත වෙනස් කිරීම තුළින් බදු අඩු කරගන්න එක තමයි මේ tax planning කියන්නේ කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. tax planning කියන්නේ ඊට වඩා ගොඩක් දුර ගියපු නීත්‍යානුකූල ක්‍රමයක්. රියලිටි එක නම් ඇත්ත තත්ත්වය නම් ටැක්ස් ප්ලෑනින් කියලා කියන්නේ කොහොමද ව්‍යාපාරයක ට්‍රාන්සැක්ෂන්ස් රීමොඩල් කරගන්නේ, කොහොමද ව්‍යාපාරය රීස්ට්‍රක්චර් කරගන්නේ, ඒ තුළින් නීත්‍යානුකූලව ව්‍යාපාරයේ රජයට ගෙවන්න තියෙන බද්ද රජයේ විවිධ සහන ලබා ගැනීම තුළින් අපි කොහොමද ගෙවන්න තියෙන බද්ද අඩු කරගන්නේ. මෙන්න මේක තමයි රියලිටි එක ටැක්ස් ප්ලෑනින් කියන දේ. ඇත්තටම ව්‍යාපාරයක් උත්සාහ කරන්න ඕනේ අර මිත්‍යාව, ඒ කියන්නේ account set එක manipulate කරලා ටැක්ස් අඩු කරගන්න නෙමෙයි, රියලිටි එක, ඒ කියන්නේ ටැක්ස් ප්ලෑනින් කිරීම තුළින් ව්‍යාපාරයේ ගෙවන්න තියෙන බද්ද අඩු කරගන්න. ඇත්තටම ටැක්ස් ප්ලෑනින් ඒක හරියට ව්‍යාපාරයක් දකින්න ඕනේ කලර් ලයිට් එකක තියෙන කොළ ලයිට් එක වගේ. මොකද ඒක සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූලයි. ඒක කිරීම තුළින් ව්‍යාපාරයට වාසියක් තමයි ඇති වෙන්නේ. ඒ කියන්නේ නීත්‍යානුකූල මාර්ග වලින් බදු සහන ලබා ගැනීම තුළින් බදු අඩු කර ගැනීම. උදාහරණයක් විදිහට මම කිව්වොත් දැනට ලංකාවේ 15%ක ටැක්ස් රේට් එකක් තියෙනවා. ඔයා විදේශ රටකින් මුදල් ආදායමක් අරගත්තොත්, දේශීය බැංකු ගිණුමකට සල්ලි ලැබුණොත් සහ ඒක විදේශ රටකදී ඔයාගේ සේවාව යුටිලයිස් කරලා තියෙනවා නම්, පරිභෝජනය කිරීමක් තියෙනවා නම්. ඉතින් ඔයා ව්‍යාපාරයක් කරනවා නම් ඔයා විදේශ රටකින් සල්ලි හම්බ වෙනවා නම් ඒක ඩොලර් වලින් ගන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට ඔයා 130ක ටැක්ස් එක ගෙවන්නේ නැතුව 115 කරගන්න පුළුවන්. මෙන්න මේක තමයි ව්‍යාපාරයක් රීමොඩල් කරනවා, රීස්ට්‍රක්චර් කරනවා කියන්නේ. එතකොට මේ වගේ දේවල් තුලින් ඔයාට ගත හැකි සහන ලබා ගන්න උත්සාහ කරන්න ඕනේ. ඒව තමයි ටැක්ස් ප්ලෑනින් කියන්නේ. ටැක්ස් අවොයිඩන්ස් ඒක හරියට කහ ලකුණ වගේ අපේ කලර් ලයිට් එකක තියෙන. එතනදී මොකද්ද වෙන්නේ? එතනදී අපි ව්‍යාපාර උත්සාහ කරනවා බදු නීතියේ තියෙන ලූප් හෝල්ස් හිඩස් පාවිච්චි කරලා ගෙවන්න තියෙන බද්ද අඩු කරගන්න. මේක නීති විරෝධී නැහැ. හැබැයි කිසියම් අවස්ථාවකදී බදු නිලධාරීන් දැනගත්තොත් මේක අපි පර්පස්ෆුලිම යූස් කරලා තියෙන බදු අඩු කරගන්න කියලා එතනදී පොඩි අවධානමක් තියෙනවා ඔයා දඩ වලට ලක් වෙන්න. ඒක ඇග්‍රසිව් විදිහක්. ටැක්ස් ඉවේෂන් කියන්නේ මොකද්ද? ඒක හරියට රතු ලයිට් එක වගේ. රෙඩ් ලයිට් එක. ඇත්තටම මේක නීති විරෝධී සම්පූර්ණයෙන්ම. ඔයා උවමනාවෙන්ම බදු වංචා කරලා ඔයාගේ දත්ත සංගවලා එහෙම කරොත් එහෙම ඒක ටැක්ස් ඉවේෂන් ගණයට දාලා ගවර්න්මන්ට් එකට, ඉන්ලන්ඩ් රෙවෙනියු ඩිපාර්ට්මන්ට් එකට පුළුවන් ඔයාගේ ටැක්ස් ඉවේෂන් යටතේ ඔයාට දඩ මුදල් නියම කරන්න. අපි ඊළඟට කතා කරනවා මේ පොඩි මොඩල් එකක්. මෙතනදී මම උත්සාහ කරන්නේ ව්‍යාපාර විවිධ තත්වයන් 4කට වර්ගීකරණය කරලා ඒ එක් එක් අවස්ථාවේදී එයා බදු වලට කොහොමද යටත් වෙන්නේ කියලා කතා කරන්න. අපි ඉස්සෙල්ලාම කතා කරනවා මේ ඔස්ට්‍රිච් ප්‍රවේශය. ඒ කියන්නේ ගොඩක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර තමයි මේ ගණයට මම දකින්නේ ලංකාවේ. ඒ කියන්නේ එයාලා කම්ප්ලයන්ස්, ඒ කියන්නේ බදු නීතියට අනුකූල වෙන්නේ නැහැ. සහ ටැක්ස් ප්ලෑනින් හරියට කරන්නෙත් නැහැ. ඒ වගේ වෙලාවට අපි එයාලව දාන්නේ මෙන්න මේ ඔස්ට්‍රිච් කියන ප්‍රවේශයට. ඒ කියන්නේ අපි නිසි සැලසුම් කරණයකින් තොරව බදු ගෙවීමක් කරොත් හෝ අපි බදු වලට නිසියාකාරීව කම්ප්ලයන්ස් උනේ නැත්නම් එතකොට අපි දන්නේ නැහැ අනාගතේ ලොකු දඩ මුදලක් අපිට එකපාර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ගෙවන්න වෙන්න පුළුවන්. එක උදාහරණයක් තමයි සමහර ව්‍යාපාර තියෙනවා එයාලා වැට්, ඒ කියන්නේ වැලියු ඇඩඩ් ටැක්ස් එක නොගෙවා ඉන්නවා. එයාලගේ ත්‍රෙෂෝල්ඩ් එක අඩුයිද වැඩිද මිලියන 15කට වඩා කාර්තුවකට බදු පද්දට යටත් ආදායමක් තියෙන ව්‍යාපාරයක් නම් ලංකාවේ වැට් එකට රෙජිස්ටර් වෙන්න ඕනේ. සමහර ව්‍යාපාර තියෙනවා
මේ ගැන තැකීමක් කරන්නේ නැහැ. එයාලා බදු සැලසුම්කරණය කරන්නේ නැහැ. බදු වලට කම්ප්ලයි වෙන්නෙත් නැහැ. ඉතින් දිග කාලයක් ගියාට පස්සේ එකවර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලොකු දඩයක් පැනෙව්වොත් ව්‍යාපාරයට දරා ගන්න බැරි තරම් මුදලක් එකපාර ගෙවන්න වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රවේශයක් අපි ඇත්තටම ව්‍යාපාරයකට කිසිම විදිහකින් අපි අනුමත කරන්නේ නැහැ. ඊළඟට අපි දකින අනිත් ප්‍රවේශය තමයි මේ බුලිෂ් ප්‍රවේශය. මෙතනදී මොකද්ද වෙන්නේ? ව්‍යාපාරයක් හොඳට ටැක්ස් ප්ලෑන් කරනවා. ඒ කියන්නේ බදු සහන, ව්‍යාපාරය කොහොමද ගෙවිය යුතු බද්ද නීත්‍යානුකූලව අඩු කරගන්නේ කියන එක ගොඩක් දුරට ප්ලෑන් කරනවා. හැබැයි ටැක්ස් කම්ප්ලයන්ස් කියන දේ හරිම අඩුයි. ඒ කියන්නේ බදු නීතියට එයාලා හරි නිසි වෙලාවට රිටර්න් දාන්න, නිසි වෙලාවට අවශ්‍ය බද්ද ගෙවන්න ඒ පැත්තෙන් අඩු ප්‍රවණතාවයක් එයාලා දක්වනවා. හැබැයි ටැක්ස් ප්ලෑනිං ඉතාම හොඳයි. මේ තත්ත්වයත් අපි ගොඩාක් දුරට දකින්නේ හයි රිස්කි සිටුවේෂන් එකක් විදිහට. ඇත්තටම මොකද ටැක්ස් එක අවොයිඩ් කරන්න සහ ටැක්ස් ඉවේෂන් පැත්තට මේක බරයි. මොකද ටැක්ස් ප්ලෑනිං too much වුණාම කම්ප්ලයන්ස් අඩු වෙලා ඒක එච්චරම හොඳ ප්‍රවේශයක් නෙමේ, ආක්‍රමණශීලී බුලිෂ් ප්‍රවේශයක් විදිහට තමයි අපි මේක දකින්නේ. ඊළඟට අපි කතා කරනවා මේ බෙයාරිෂ් ප්‍රවේශය. ගොඩක් වෙලාවට ලංකාවේ තියෙන වෙල් එස්ටැබ්ලිෂ්ඩ් කෝපරේට්ස් මේ ගණයට තමයි යටත් වෙන්නේ. එයාලා ගොඩාක් ටැක්ස් ප්ලෑන් කරන්න යන්නේ නැහැ. ලංකාවේ එයාලා ගොඩක් ස්ථාවරයි, හොඳට බදු ගෙවනවා, බදු අනුකූලතාවය කම්ප්ලයන්ස් ඉතාම හොඳයි. හැබැයි ටැක්ස් ප්ලෑනින් චුට්ටක් එයාලගේ අඩුයි. මොකද එයාලා ගෙවිය යුතු බද්ද නිසි වෙලාවට ඕනෑවටත් වැඩියෙන් ගෙවලා කොහොමද එයාලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉන්න තියෙන ඇසෙස්මන්ට් පෙනල්ටිස් අඩු කරගන්නේ කියන එක ගැන තමයි ගොඩාක්ම අවධානය දීලා තියෙන්නේ. ටැක්ස් කම්ප්ලයන්ස් too high. හැබැයි ගෙවන්න තියෙන සමහරවිට ගන්න තියෙන බදු සහන ඒ පිළිබඳව දක්වන අවධානය අඩු හින්දා සමහරවිට too much බදු ගෙවීමකට ලක් වෙන්නත් පුළුවන් මෙන්න මේ බෙයාරිෂ් ප්‍රවේශය තුලින්. අපි ඊළඟට කතා කරනවා මේ ස්ටාර් ප්‍රවේශය. ඇත්තටම අපි යා යුතු තැන මෙතන. මෙතනදී කම්ප්ලයන්ස් එක ඉතාම හොඳයි. ඒ වගේම ටැක්ස් ප්ලෑනින් එකත් ඉතාම හොඳයි. ඒ කියන්නේ අපිට ඔප්ටිමල් ටැක්ස් ලයබිලිටි එකක් මෙතනදී එනවා. අපිට ඉතාම සාධාරණ විදිහට නිවැරදි බද්දක් මේ අවස්ථාවේදී ගෙවන්න පුළුවන්. ඇත්තටම ඕනම ව්‍යාපාරයක් මෙන්න මේ ස්ටාර් කියන ප්‍රවේශයට යන්න තමයි කටයුතු කරන්න ඕනේ. එතනදී ඉතාම සාර්ථක බදු අනුකූලතාවයක් වගේම නිවැරදි ව්‍යාපාරයේ නිවැරදි ආකාරයට ප්‍රතිව්‍යුහගත කරගෙන IRD එකෙන් ප්‍රශ්නයක් එන්නේ නැති වෙන්න විගණනයක් ආවත් අපිට ශක්තිමත්ව අපේ ස්ටෑන්ස් එක අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාවේදී ව්‍යාපාරයේ බදු අනුකූලතාවය වගේම හයි කම්ප්ලයන්ස් එකකුත් අපිට දකින්න පුළුවන්. ඉතින් බදු සැලසුම්කරණයේදී මොනවාද තියෙන ප්‍රශ්න? ඇත්තටම අපි කියවනේ ටැක්ස් ප්ලෑනින් කියන දේ තමයි ව්‍යාපාරයකට ඉතාම හොඳට ගැලපෙන්නේ. මේක තමයි කරන්න ඕනේ කියලා. ඉතින් මෙතනදී තියෙන අභියෝග තමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තියෙනවා සෙක්ෂන් 35. එතනදී එයාලා උත්සාහ කරනවා ටැක්ස් අවොයිඩන්ස් ස්කීම් ඔක්කොම කැන්සල් කරලා දාන්න. ඒ කියන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු නිලධාරීන්ට හැඟී යනවා නම් කිසියම් අවස්ථාවක ව්‍යාපාරයක් පර්පස්ෆුලිම සිතා මතාව මේ බදු ගෙවීම අවම කරගන්න තමයි කිසියම් ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙන්නේ කියලා. එතකොට එයාලට පුළුවන් ඒක නීති විරෝධී කියලා හඟවලා ටැක්ස් අවොයිඩන්ස් ස්කීම් යටතේ අපේ අරගෙන තියෙන ක්‍රියාමාර්ගයක් සම්පූර්ණයෙන්ම අවලංගු කරලා ඒ මත දඩ පනවන්න. බදු ගෙවීමක් කරන්න කියලා එයාලට නියෝග කරන්න පුළුවන්. මේක ව්‍යාපාරයකට තියෙන අවදානමක්. ඒ වගේම විවිධ නිලධාරීන් විවිධ අවස්ථාවන් වලදී ව්‍යාපාරය දිහා බලන්නේ එයාලගේ කෝණයෙන්. එතකොට මේක ව්‍යාපාරයක ටැක්ස් ප්ලෑනින් වලට ගන්න ඇක්ෂන් එකක් එයාලගේ කෝණයෙන් බලද්දී එයාලා මේක නීති විරෝධී දෙයක් විදිහට දකින්න පුළුවන්. මේක එක අවදානමක්. ඒ වගේම අපි හිතමුකෝ ප්‍රයිසින් කියන අවදානමක් තියෙන. ඒ කියන්නේ ව්‍යාපාරයක අභ්‍යන්තර ව්‍යාපාර දෙකක් අතර සිදුවන ගනුදෙනුවක් වෙළඳ පොලේ තියෙන සාධාරණ මිල යටතේ නොමේනම් ගනුදෙනුවක් වෙලා තියෙන්නේ. එතනදී ටැක්ස් ප්ලෑන් කරන්න මේ දේ කරා කියලා ව්‍යාපාරයක අරගෙන තියෙන ගනුදෙනුවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පුළුවන් අභියෝග කරන්න මේ දෙක අතර ආම්ස් ලෙන්ත් එහෙම නැත්නම් ෆෙයා වැලියු ට්‍රාන්සැක්ෂන් එකක් නෙමෙයි කියලා ඒක මිල තීරණය කිරීමේ ක්‍රමවේදය වැරදි කියලා අභියෝග කරන්න පුළුවන්. එතකොට මේ වගේ අපිට විවිධ අභියෝග එනවා ටැක්ස් ප්ලෑන් කරද්දී. එතකොට වෘත්තීය උපදේශනයක් ඔයාලට ඇයි අවශ්‍ය වෙන්නේ? එතකොට ව්‍යාපාරයක්
එයාලට ව්‍යාපාරයේ බදු සම්බන්ධයෙන් තියෙන අනුකූලතාවය වැඩි කරගන්න, ව්‍යාපාරයක කම්ප්ලයන්ස් එක වැඩි කරගන්න වගේම බදු සම්බන්ධයෙන් ව්‍යාපාරයට අප්ඩේට්ස් ලබා ගන්න ඒ හැම දෙයකටම බදු උපදේශකවරයෙකුගේ සහාය අවශ්‍ය වෙනවා. මේ නොලෙජ් ගැප් එක, ව්‍යාපාරයක තියෙන නොලෙජ් ගැප් එක ඒ හිඩස පුරවන්න බදු සම්බන්ධයෙන් තියෙන අවබෝධය වැඩි කරගන්න කන්සල්ටන්ට් කෙනෙක් අවශ්‍ය වෙනවා. නිතරම වෙනස් වෙන බදු නීති සම්බන්ධයෙන් දැනගන්න, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරියේ ඩිෆෙන්සිව් විදිහට බදු උපදේශකයෙකුගේ සේවය ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයා දැනගන්න ඕනේ ව්‍යාපාරයක් හැම වෙලාවෙම යන්න ඕනේ අර බුලිෂ්, බෙයාරිෂ්, ඔස්ට්‍රිච් කියන තැන ඉඳන් ස්ටාර් කියන තැනට. විශේෂයෙන්ම ඔස්ට්‍රිච් කියන තැන ඉන්නවා නම් එතන ලොකු අවධානමක් තියෙනවා. කොහොමද මේ ස්ටාර් කියන ප්‍රවේශයට යන්නේ කියන එක ගැන දැඩි ලෙස සැලකිලිමත් වෙන්න ඕනේ. නැත්නම් ව්‍යාපාරයට ලොකු අවධානමක් තියෙනවා අනාගතයේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුලින් ලොකු දඩ පැනවීමකට ලක් වෙන්න පුළුවන්. එතකොට ව්‍යාපාරයේ අඛණ්ඩ පැවැත්මට වුණත් ඒක බලපෑමක් වෙන්න පුළුවන් ඒ වගේ අවස්ථාවන් වලදී. ඉතින් අද අපි වීඩියෝ එකෙන් කතා කරේ මේ ටැක්ස් ප්ලෑනින් කියන දේ සම්බන්ධයෙන්. ඔයාලට මොන හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. Thank you.